අයිබෝන් අද අපි දැන් මේ කතා කරන්න සූදානම් වන්නේ ලග්න 12 අන්තිම රාශිය අන්තිම ලග්නය මීන කියනකොට ඔබ දන්නවා මාළුව දෙන්නෙක් මේ මාළුව දෙන්නගෙන් හඳුන්වන්නේ ජලය ආශ්‍රිත කතන්දරේම නෙවෙයි ජලය ආශ්‍රිත කතන්දරයට වඩා මීන ලග්න හිමියා ඇයි මේ මාළුව දෙන්න දුන්නේ කියන එක අපි හිතා බලන්නට ඕන. මේ මාළුව දෙන්නගේ කියන්නේ චංචලත්වය. මාළුව කවදාක්වත් දියේ ඉන්නකම් හොඳයි පිටර කොටට ගත්තාම මැරෙනවනේ අනිවාර්යෙන්ම. ඒක සාමාන්‍ය සිරිතක්. මීන ලග්න කරුවාට මීන ලග්න කරුවා තනිව ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒක තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒකට හොඳම දේ තමයි මාළු දෙන්න. එක මාළුවෙක් නෙවෙයි. එතකොට මේ තරුවැල් පායලා තියෙන්නේ 27ක් 30ක් අතර පරාසයක මේ මීන ලග්නේ මාළු දෙන්න නිර්මාණය වෙලා තියෙනවා. මීන ලග්න හිමියා අන්‍යයන්ව තේරුම් ගන්නට සමත් දක්ෂ කෙනෙක් වන අතර අන්‍යයන් පිළිබඳ විශාල වශයෙන් විශ්වාසය තබන පුද්ගලයෙකුත් නෙවෙයි. විචක්ෂණ බුද්ධිය කියන්නේ යම් යම් දේවල් කිරලා මැනලා ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. සමහර විට ඉහළ පෙළේ උගතෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බුද්ධිය හරහා යම් යම් වැඩ කටයුතු කිරීමේ දක්ෂතාවයක් තියෙන නිසා විද්‍යාඥයෝ මීන ලග්නේ ලෝකයේ ඉඳලා තිනවා. ආකාශවත්තු පරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂකවරයෙක් හිටියා මීන ලග්න කරුවෙක්. ඒ අතරම අති දක්ෂ කිමිදෙන් කරුවොත් ඉන්නවා. ලෝකයේ අමාරුම රස්සාවල් දෙක පළවෙනි රස්සාව තමයි ගුවන් නියමුව. කියන්නේ ආශ්‍යාතරාවක් එළවන එක. අනික මොහොතේ කිමිදීම මොහොතේ ගැඹුරු මොහොතේ කිමිදීම. ඔය දෙකම අමාරු දෙකක්. ඒ දෙකම කරන්න පුළුවන් මීන ලග්න හිමියාට. එතකොට මීන ලග්න හිමියා ඒ යථාර්ථයේ හැටියට හැඩ ගැහෙන පුද්ගලෙක්. අවස්ථාවේ හැටියට හැඩ ගැහෙනවා. දැන් මේ අනික් ලග්න වලට වැඩිය මීන ලග්න හිමියාට මාත් එක පෞද්ගලිකව දැකලා තියෙනවා. තනේ හැටියට ඇනේ ගහනවා. මොකද ඒ තනේ හැටියට තමයි යාව හැදෙන්නේ. තනේ හැටියට හැදෙනවා කියන්නේ මේ බොන මිනිස්සු ළඟට ගිහිල්ලා කියලා මේ මිනිහා බොන කතන්දරයක් නෙමෙයි මම මේ කියන්නේ. පුද්ගලයාව තේරුම් අරගන්නවා. පුද්ගලයාව තේරුම් ගන්න ඊටාම දක්ෂම පුද්ගලයා තමයි ලග්න 12 අතරින් මීන ලග්න කරුවා. ඒ මොකද මීන ලග්න කරුවා කවුරුවත් තරහ කරගන්න කැමති නැහැ. තරහ කරගන්නෙත් නැහැ. උපක්‍රමශීලීව තමන්ගේ අත්දැකීම් බහුලව ඉදිරියට යනවා. බොහෝ මීන ලග්න කරුවන් දේශපාලනයට හරිම සම්බන්ධයක් තියෙනවා. ඒ මොකද කටෙන් දෙකක් පුළුවන්. එකක් දිව්‍ය ලෝකයට යන්නත් අනික අපායට යන්නත්. මේ දෙකටම එකතු වෙන්නේ මොකද්ද? කට. එතකොට දේශපාලනය කරන්න කටක් තියෙන්න ඕන. ඒ කට හරියට මුඛය හරියට ක්‍රමානුකූලව හසුරවා ගත්තොත් ජයග්‍රහණය නියතයි. ලංකාවේ ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් ඉන්නවා. ඔබ කවුරුත් තමයි දන්නේ නැති මම නම කියන්නේ නැහැ. මොකද මේ දේශපාලනයක් මෙතන මේ අපි මේ කතා කරන්න කියලා දේශපාලනයක් කතා කරනවා කියලා සමහර අය විරුද්ධ වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ. ලංකාවේ ශ්‍රේෂ්ඨම දේශපාලඥයෙක් ඉන්නවා. එයා මීන ලග්නේ. පරාද වුණත් ආපහු වෙනවා. පරාද වෙවි එනවා. පරාද වෙවි යනවා. තාමත් යනවා. ආර්ථික විද්‍යාව, නීතිය, සෞඛ්‍ය, කලාංශය ආදී විවිධ පැතිකඩ නිර්මාණය කිරීමට තාම දක්ෂයි. ජීවිතේ පරාජය වෙන්නේ නැහැ. ජයග්‍රහයි. තම වාසිය ගැන ඉහෙලින්ම හිතන කෙනෙක් මීන ලග්නකාරයා. හැබැයි පොඩ්ඩක් ආත්මార్థකාමී. ආත්මార్థකාමී තමන් ගැන හිතන්නේ ඊතන මිනිස්සුන්ට කියන්නේ නමුත් ඉස්සලා තමන් ගැන හිතන්න ඕන. මේ අපි මෙහෙම හිතමු ෆොටෝ එකක් ගන්නවා 40ක් ඉන්න. ඒ ෆොටෝ එකේදී බලන්නේ මම හොඳට වැටිලා තියෙනවද? මම වදුරෙක් වුණා කමන්නේ රූපේ. මම හොඳට වැටිලාද කියලානේ බලන්නේ. ඒක මේ ආත්මార్థකාමීකමක් නෙමෙයි. ඒක ඕන කෙනෙක් තුල තියෙන එකක්. ඒ නිසා සාමාන්‍ය දිවියක් ගත කරන්න පුළුවන්. ඊටාම හොඳ බාධක හිරියර කරදර වලට මුහුණ දෙන්න පුළුවන් එකම එක ලග්නය මීන ලග්නය. විරුද්ධ වීම, එරෙහි වීම, තමාට ගැරහීම, තමාව විනාශ කිරීමට එන ඕනම කෙනෙක්ව ජය ගන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන මීන ලග්න කරුවට. සමහර විතර ඇති මේ මාළුව දෙන්නට මොකද්ද මේ කරන්න පුළුවන් කියලා. මේ මාළුව දෙන්න කතන්දරේ නෙමේ මහත්යෝ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මීන ලග්නය කියන්නේ ජලය ආශ්‍රිත නොමැරි සෑහෙන කාලයක් ඔක්සිජන් එක්ක ජීවත් වෙන්න පුළුවන් සත්වයක් නිසා. ඒකයි මේ දාලා තියෙන්නේ. විශාල වැඩ කොටසක් වැඩ කටයුතු බාර ගන්නවා. ඒවා ක්‍රමවත්ව නිමා කරනවා. මිත්‍රෙන් අඩුයි. මීන ලග්නකාරින්ට මිත්‍රෝ ඉතාලම අඩුවෙන් ඉන්නේ. වැඩි මිත්‍ර පිරිසක් නැහැ.
ඒ කියන්නේ මිත්‍ර වෙනවා නම් මිත්‍ර වෙන්නේ ඒ පුද්ගලයාව තරහදිය දාලා කිරලා බලලා. විශාල ධනවතෙකු වීමට ඊටාම උත්සාහයක් දරනවා. ඒ වගේම ධනවත් වීමේ වාසනාවක් මීන ලග්න කරුවට තියෙනවා. මීන ලග්න කරුවා හිතන්නේ බුද්ධියට වඩා මිල මුදල් නැත්නම් සමාජයේ කැපී පෙනෙනට හැකි බවක් ඒක වරු කතාවක්. මීන ලග්න කරුවාට සල්ලි තිබුණත් එකයි නැතත් එකයි තමාගේ වැඩ කටයුතු බුද්ධිය හරහා කරගෙන යනවා. සල්ලි අතමිට යහමින් තිබේ නම් ඔහු සමාජයේ කැපී පෙනේ. සල්ලි වලින් ඒ පුළුවන් කරන්න. මේ කතාව සම්පූර්ණ මීන ලග්නකාරයා බැහැර කරනවා. මීන ලග්නකාරයා බුද්ධිය හරහා මිල මුදල් හොයාගෙන ඒ වගේම තමාගේ දක්ෂතාවය අනුන්ට පෙන්නමින් සමාජයේ හොඳ ගමනක් යනවා. පාරම්පරික දේපල වලට අයිතිකාරයෙක් වෙනවා සමහර විට සමහර අවස්ථාවල ඒ හැමෝටම එහෙම වෙන්නේ නැහැ. ටික දෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. මීන ලග්න කරුවා සමග එකට එක්ව එකම ගමනක් යෑමට අපහසු වන්නේ ඇයි? ඔහුගේ අදහස් වලට සමහර අය පරස්පර විරෝධීතාවය දක්වනවා. ඒක ඉස්මතු වෙන නිසා මීන ලග්න කරුවා යන්නේ තනියම. කන්‍යා සහ මිථුන ලග්න හිමියන් මීනයට ගැලපීම් තියෙනවා. හේතුව මොකද? කන්‍යා සහ මිථුන යන්නේ ලග්නාධිපති බුධ නිසා. බුධ බුද්ධියට ගෝචර වන නිසා බුද්ධියට තැනක් දෙන්න නිසා මීන ලග්න කරුවා මේ ලග්න දෙක තෝරාගෙන තියෙනවා. මොහුගේ අදහස් වලට ගැලපෙන්නේ නැත්නම් කෙලින්ම කපලා දානවා. ඒ කියන්නේ ඒ බෝඩ් එකේ යා ඉන්නේ නැහැ. මිල මුදල් වලට පමණක් මුල් තැන දෙන්නේ නැහැ. නමුත් රහතගතව දෙනවා. බ්‍රහස්පති අධ්‍යාත්මික ග්‍රහයක් නිසා මීන ලග්න කරුවාට විශේෂ වශයෙන්ම පාලනයට ඉදිරි ගමනට සෑම පැත්තකටම උදව් කරන්නේ බ්‍රහස්පති. එතකොට මේ ග්‍රහ මණ්ඩලයේ ඊටම හොඳම ශ්‍රේෂ්ඨම ග්‍රහයා බ්‍රහස්පති. ඒ බ්‍රහස්පති මීන ලග්න හිමියා තෝරාගෙන තිනවා. මීන ලග්න හිමියා ශ්‍රේෂ්ඨ වන්නේ බ්‍රහස්පති බලවත් ග්‍රහයෙක් නිසා. එතකොට ග්‍රහ මණ්ඩලයේ ඊටම බලවත්ම ග්‍රහයා බ්‍රහස්පතියත් බුද්ධිමත්ම ග්‍රහයා බුධ. ඒ මිථුන ලග්නකාරයන්ට. එතකොට මීන ලග්නකාරයෝ මිථුන ලග්නකාරයෝ අතර ගැටුමක් නැහැ. එහෙම කතන්දරයකුත් තියෙනවා. මේ මීන ලග්න කරුවා ගැන දවසක් කතා කරන්න පුළුවන්. පැය 24ක් නෙමෙයි අවුරුද්දක් කතා කරන්න පුළුවන්. පොත්පත් ලියන්න පුළුවන් අනන්ත අප්‍රමාණ කරුණු තියෙනවා. මා මේ නවතින්න යන්නේ ලෝකේ ප්‍රකට පුද්ගලයා එලිසබෙත් ටේලර්. ඔබ දන්නවනේ එලිසබෙත් ටේලර් කියන්නේ කවුද කියලා? අනිත් එක නම මයිකල් ඇන්ජලෝ. ලෝකේ ප්‍රකටම චිත්‍ර ශිල්පියා. අනිත් එක එඩ්වඩ් කෙනඩි, වික්ටර් හියුගෝ, ඇලෙක්සැන්ඩර් ග්‍රැම්හෙල් ලෝපතල මීන ලග්න හිමියන්. එතකොට මේ අපිට පේනවා මේ මීන ලග්න හිමියන් එසේ පුද්ගලයෝ නෙමේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. එතකොට මම විශේෂයෙන් යමක් කියන්න කැමතියි. මේ තෙවෙනි අසින් සමහර වෙලාවට මම කතා කරපු දේවල් මම මේ අදහස් දැක්ුවේ පොතපතේ එනවා උකහාගෙන ඒවත් ආශ්‍රය කරගෙන මා ලක්ෂ ගාණක් පුද්ගලයන් විවිධ කියන්නේ ලග්න 12 පුද්ගලයෝ මා අවුරුදු මේ 91 ඇතුලේ අවුරුදු ගණනාවක් මුගත් තුරට පරිශන කරලා තියෙනවා කතාබස් කරලා තියෙනවා ඒගොල්ලෝ ළඟින් අසුරු කරලා තියෙනවා. ඒ නිසා මේ පළපුරුද්ද කියලා කියන්නේ මේ මම විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මේ කතාබස් කරනකොට ඒගොල්ලන්ගේ ජීවිත ඇතුල් පැත්තේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ අවුරුදු 91 ඇතුලේ මට හොයාගන්න පුළුවන් වුණා. ඒක ලොකු වාසනාවක් හැටියට මම සලකනවා. ඇත්තටම අපිට ඕනකම තියෙන්නේ මේ ජීවත් වෙන්න මුදල් ඕනේ. ජීවත් වෙන හැම කෙනෙකුටම මුදල් නැතුව ජීවත් වෙන්න බෑ. මං කිව්වේ මුලදී කොච්චර බුද්ධිය තිබුණත් කොයිතරම් උගත්කම තිබුණත් සල්ලි නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒ මොකද සල්ලි නැත්තම් ජීවත් වෙන්න බෑ කියන්නේ අද වර්තමාන ලෝකයේ රුපියල් 7 ක්‍රමයට ලංකාවේ නම් හැම තත්පරයක්ම ගවෙන්නේ සල්ලි වලට. හැබැයි මේක මිරිඟුවක් පස්සේ දුවන්න ගියොත් එහෙම අපි සම්පූර්ණව අනාථ වෙනවා. ඒ නිසා මම මේ කතා කරන ලග්න 12 ඊටේම විශේෂයෙන්ම මම කතා කරන්නේ ධනාත්මක පැත්ත. අපිට ඍණ පැත්ත අවශ්‍යතාවයක් නැහැ. ඕනම කෙනෙක් ජීවිතේ ජීවත් වෙන්නේ දියුණු වෙන්න ජයග්‍රහණය කරන්න පරාජය වෙන්න නෙවෙයි. අපි හැමෝම බලන්නේ අපි ඉදිරි කාලෙදී හැම තත්පරයකම අපි බුද්ධිමත්ව අපි සල්ලි හොයාගෙන මිනිස්සෙක් හැටියට කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා. ඒක කාටවත් හිරියරයක් හෝ කරදරයක් වෙන විදිහට අනුන්ගේ දේවල් කඩාගෙන අනුන්ගේ දේවල් විනාශ කරගෙන තමා ජීවත් වෙන්න හදනවා නම් ඒක මනුස්ස ගතයට බොහොම ඉදිරියම වෙනස්. ඉතින් මම මේ දේශනය පවත්වනවා නෙවෙයි. ඒ නිසා මේ ලග්න 12ම මගේ මතකයේ මගේ මිනුමේ හැටියට මේ ලග්න 12ම ඉතාම හොඳයි. කිසිම ලග්නයක් නරකයි කියලා කියන්න බෑ. ලග්නේ නෙමෙයි නරක වෙන්නේ අපේ චරිත කලාපේ. අපි හැඩ ගැහෙනවා නම් හොඳට ඉතාම හොඳින් යන්න පුළුවන්. දැන් මීන ලග්නකාරයා බුද්ධිමත්.
මිතුන් ලග්නකාරය බුද්ධිමත් කියලා හංවඩු ගහන්න බෑ. මොකද මීන ලග්නකාරයාට බ්‍රහස්පති හිටියට මිතුන් ලග්නකාරයාට බුධ හිටියට සමහර විට එයාට නුවණ මෙහෙවා වැඩ කරන්න බැරුවත් වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ග්‍රහයන්ගේ හැසිරීම රටාව. ඒ නිසා මීන ලග්න ඔබගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ දරුවෙක් මීන ලග්නේ ඉන්නවා නම් ඊළඟට නියම අධ්‍යාපන ක්‍රමයකට යන්න ඉඩ අරින්න. ඒ දරුවට කරදර නොකර අද හුඟක් දෙනෙක් කරන වැඩක් තමා දන්නවයි කියලා තමා දන්න දෙයක්වත් නැහැ මේ ලෝකේ දෙයක්. අර දරුවන්ට හිරිහැර කීම. මම මේක අත්දැකීමෙන් කියන්නේ ළමයින්ට බනින්න එපා, ළමයින්ට ගහන්න එපා, ළමයින්ට හිරිහැර කරන්න එපා. කුඩා ළමයා මලක් වගේම ඒ ළමයට හිතන්න පුළුවන් අපිටද වැඩි දේවල් හිතන්න පුළුවන්. නාසායතනේ ඉන්න අවුරුදු 12 අවුරුදු 14 විද්‍යාඥයෝ මේ ලංකාවේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් වශයෙන් ඔතුමාට පුළුවන් මේ ෆෝන් එකෙන් හොයාගන්න. ඊටාම දක්ෂ ළමයි ඉන්නවා. විද්‍යාඥයෝ එක්කෙනෙක් තානාපති කෙනෙක් ඉන්නවා ලංකාවේ මේ මම දන්න මගේ මිත්‍රයෙකුගේ මුණුපුරෙක්. ඉතින් ඒ වගේම දක්ෂ පුද්ගලයෝ ඉන්නවා. පුද්ගලයෝ බිහි වෙනවා මේ කුඩා ළමයින්ගෙන්. ඒ නිසා කුඩා ළමයින්ට අපි ආදරය කරමු. කුඩා ළමයින්ට අතහිත දෙමු. ඔබට ආයුබෝවන්.